එකක් ලැබිලා රාට නිදා ගන්නවා. නෝගෙත් දන්නවද? මේ ගැන තමයි මම කිව්වේ. අද මචං වැඩි කරලා යන ගමන් පොඩි කිරි පැට්ටක් බොන්න හිතුණා. මම ඉතින් යන ගමන් මේ අපේ කොල්ලොන්ට කැම එක්කුත් අරන් යනවා. ඕනම කෙනෙක්ට මචං පුළුවන් විදිහට උදව් කරන්න ඕන කියලා අහලා තියෙනවා. උනාට මම උදව් කරන්නේ නැහැ කොහෙද? උඩට ගියේ මොකක්ද දෙන්න පුළුවන් විදිහට උදව් කරන්න. Hi, good afternoon. नहीं चाहिए एक चाहिए මම මේක මේ කන්න පුළුවන් තරක් කරන්න තමයි ආ කන්න නෙමෙයි අතර මේක බොන්න පුළුවන් මේක ගහලා තියෙන්නේ ස්වීට් ලැසි කියලා ගහලා තියෙන්නේ මේක ඔබන් ගන්න තියෙන්නේ හරි පට්ට ලස්සන මේක උඩ ලැසි රහක් එනවා තාම ස්වීට් ලැසි නෙවෙයි අර ඉන්නේ මේ නෝගෙත් දන්නවද? මොනවද ඒකට හම්බුනේ කියන්නේ? යෝගට් ඩ්‍රින්ක් තියෙන යෝගට් ඩ්‍රින්ක් එක හයින්නේ මේක වරු හැබැයි මම දැන් දිරාම් එකක් උනේ මේක බිව්වහම සම්පූර්ණ බඩ පිරෙනවා හරිද? කියන්නේ මුළු රෑ වුණත් බඩගින්න ඉන්න පුළුවන්. බඩගින්න කියන්නේ කන්න නැතුව ඉන්න පුළුවන්. හරිද? ඒ තරම් මේකක් එනවා මේක බිව්වහම. මම දන්න කොල්ල ගොඩක් ඉන්නවා මේ කෑම එක පවා අරන් යන කොල්ල ගොඩක් ඉන්නවා මේ මේකක් ලැබිලා රාට නිදා ගන්නවා. මම මේකත් එක තව දෙයක් කියන්න ඕනේ. මේ පිට රටෙද්දී තව කෙනෙක්ට ජාති ආගම් වේද රටවල් වේද නැතුව සොඳ හෝ නරක මනුස්සයට උදව් ගන්න chance එකක් තියෙනවා උදව් කරපළා. ඒකට හේතුව උදව් කරන්න කියන්නේ බෑ දවසක අපිට එක ආපහු රීබැක් එයි ඕන නැතුව. උදව්වක් කරද්දී අඩුම ස්තුතියවත් බලාපොරොත්තු වෙන උදව් කරන්න කියලා කියන්නේ. ඒ වගේ වෙන්න. මම දන්නේ කොහොමද කියලා මේ වලට කියන්නේ මෙහෙද්දී තව කෙනෙක් උදව් ගන්න තු ජීවත් වෙන්න හරි අමාරුයි. තව කෙනෙක් උදව් ගන්න ජීවත් වෙනවා කියන්නේ ඒක ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. يعني උදව්වක්ම නෙවෙයි. තව කෙනෙක් නැතත් තව කෙනෙක් ඔයා දැක්කුත් හැම ඔයාගේ තත්ත්වෙම ඉන්න. ඒ මනුස්සයාට ඔයාට ඒ වෙලාවේ උදව්වක් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් උදව්වක් කරන්න. මොකද ඒ මනුස්සයාත් ඒ වෙලාවේ ඉන්නේ ඔයාගේ තත්ත්වෙම. ඒකට ඔයාට දැනෙන දුක මේ මනුස්සයාට දැනෙනවා. හරිද? ඔයා තැනකට ගිහින් ඉන්න කෙනෙක් වුණත් ඔයා ඉස්සර කාපු කට්ටක් හරි මතක තියෙන කරන් නම් එහෙම උදව්වක් කරනවා අනිවාර්යයෙන්. අලුත් තාගඩක් වෙන්නද? ඉන්නෝ මම දෙනවත් දන්නේ මේ කාඩේ. ලංකාවේ නම් කීයක් විතර ලේ? මම බලලට දාලා තියෙන මේ කාඩේ. හවුස්. මම ඉඳන් එහා පැත්තේ ඉන්නවා නේද? ඒනවා කාර් වලන්නේ. මේ හැම නවත් කරගෙන ගන්න ඉතින් දවස් ගන්න. එයා මම නත්තර වෙලා තියෙන කාර්. ඒ ලංකාවේ වගේ නම් මේ වගේ කාර්යයක් කියයි කොහොමද? මම මේ කල්පනා කරේ බං ටැක්ස් වච්චර වැඩි අපේ රටේ. ටැක්ස් මුකුත්ම ලොකු ටැක්ස් ගන්න නැති පොඩිම පොඩි මම 0.0ක් වගේ ටැක්ස් එකක් යන්නේ එහෙම හරියට බලුවොත් ඒ වගේ ටැක්ස් එකක් තියෙන මේ වගේ රටක අතර මෙච්චර වෙනසක් හැදුණා කොහොමද කියලා අච්චර ටැක්ස් ගහලා ඔක්කොම කරලා අන්තිමට අපේ රට එකම තැන තිබ්බටත් වැඩිය දැන් සවුත් වෙනවා මම හිතන්නේ මේ රට ඒ මුකුත් නැතුව ආරකුණත් මාරම නීප්පා කියන්න දෙන්නේ නැහැ බං ඒ තරම් හරි පන්තු මේ එකක් තියෙන්නේ හරි එහෙනම් තව දවසක හම්බෙමු මේ වගේ මොනවා හරි කන වීඩියෝ එකක්